චිස් ගාලා මේ පැත්තට දෙකක් ස්ප්‍රේ කරා. ඊළඟට චිස් ගාලා මේ පැත්තට දෙකක් ස්ප්‍රේ කරා. ඊට පස්සේ හොඳ පොඩි කොටන් රෙදි කෑල්ලක් අරගෙන හිමිහිට බොහොම ජෙනරල් මේ ලෙන්සස් වයිප් කරන්න. හරිද? සාමාන්‍යයෙන් එක ලෙන්ස් එකක් තප්පර 30ක් වගේ හොඳට මේ වටේ මේ ෆ්‍රේම්ස් තියෙනවා. ඒ ෆ්‍රේම් එක ෆික්ස් වෙන තැනත් ඒ තැන් වල තමයි ටිකක් වැඩියෙන් ඩස්ට් එක එකතු වෙන්නේ. සහ ලෙන්ස් එකේ මැද ඇඟිලි මාක්ස් තියෙනවා. ඊට පස්සේ අපි අනම්මනම් කැම බීම කාලා සමහර ලෙන්ස් එක ඇල්ල වුණොත් ඒවා තියෙනවා. ඒ මාක්ස් තියෙනවා. ඒ නිසා හොඳට ජෙනරල් තප්පර 30ක් විතර මේ විදිහට ලෙන්ස් එක ක්ලීන් කරන්න. ඊට පස්සේ මේ විදිහටම රයිට් පොඩ්ඩක් ඒ කලින් ලෙන්ස් එක වයිප් කරපු තැන නැතුව ඒ කොටන් රෙද්දේ තව තැනක් අරගෙන ඒකත් ඒකෙනුත් අනිත් ලෙන්ස් එක මේ විදිහට ජෙන්ටල් ක්ලීන් කරන්න. එහෙම ක්ලීන් කරලා ඉවර වුණාට පස්සේ රයිට් එහෙම හිට ඒ රෙදි කෑල්ලෙම පොඩක් මේ ෆ්‍රේම්ස් උත් වයිප් කරන්න. කරලා ඕකේ ඊට පස්සේ ඔයා මෙම පොඩක් රෙස්ට් එකේ තියලා විනාඩි 4ක් 5ක් රෙස්ට් එකේ තියලා ඔයාට සේෆ් තැනක වැඩි ඩස්ට් එක කුණු රොඩු බැඳෙන්නේ නැති තරක්ෂිත තැනක මේක ස්ටෝර් කරලා තියාගන්න. ඔයාට අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. ඒක සමහර නම් කේසස් තියෙනවා. කේස් එකේ දාලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් වගේ වෝඩ්‍රොබ් එකේ ලාච්චුවක් තියෙනවා නම් ඒ වගේ සන්ග්ලාසස් ඊට පස්සේ වොචස් ඊළඟට රින්ග්ස් වගේ ෆැන්සි අයිටම්ස් යූස් කරන කෙනෙක් නම් ඔයාලට ඒ ලාච්චුව පොඩක් පිළිවෙලට අහුරලා මේකත් පැත්තකින් තියාගන්න පුළුවන්. ක්ලීන් කරන මෙන්න මේ ලෙන්ස් ක්ලීනර්. මේ ලෙන්ස් ක්ලීනර් තියෙනවා ඕනම ඔප්ටිෂන්ස් වල තියෙනවා. හැමතැනම හැම ෂොප් එකේම තියෙනවා. රුපියල් 400 ඉඳන් ඉහළට මේක තියෙනවා. මිලිලීටර් 30 ප්ලස් මේවා තියෙනවා. මිලිලීටර් 30ට වැඩිය තියෙනවා. ලෙන්ස් ක්ලීනර් එකක් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මාස 2ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ලෙන්ස් ක්ලීන් එකක් නිතරම තියාගන්න. ගොඩක් අය කරන්නේ ඇල් වතුරෙන් පිහිනවා, ඇල් වතුරෙන් හොදනවා, ටැප් එකට අල්ලනවා. ඒ වගේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අඩු වියදමෙන් ගන්න සන්ග්ලාස් දෙකක් හරි කණ්ණාඩි දෙකක් හරි නම්. නමුත් ඔයාලට වියදම් කරලා ගන්නවා නම් ඔයා පොඩක් ලෙන්ස් ක්ලීනර් පාවිච්චි කරන්න. මොකද හැමදාම අලුතෙන් සල්ලි දීදී කණ්ණාඩි හෝ සන්ග්ලාසස් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ සහ එහෙම කරන්නත් අපිට අමාරුයි. ඔයාගේ ලයිෆ් එක ලෙවල් අප් කරන මේ වගේ වීඩියෝස් වලින් ඔයාගේ දැනුම වැඩි කරගන්න, එක්ස්පීරියන්සස් වැඩි කරගන්න ඔයත් කැමති නම් අසෙල ලන්ඩන් මේ channel එක follow කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.